අම්මේ. ඇයි රත්නදීප පුතේ කතා කරේ? නෑ අද දේවක සර්ගේ ක්ලාස් එකක් තියෙනවනේ ඉතිහාසය. මම බැලුවා අපේ සෙට් එකත් එක්ක එකතු වෙලා කලින්ම පොඩ්ඩක් යන්න කියලා. මොකක්? කලින්ම යන්න? මොකටද කලින් යන්නේ? මේකයි අම්මේ. මට පොත් වගේක් ගන්න දෙනවා කඩෙන්. ඒ පොත් ටිකත් අරගෙන මාටින් ලං ගෙදරට ගිහලා ටික වෙලාවක් ඉඳලා ඕනම් පාඩම් ටිකකුත් බලාගෙන එහෙම සර්ගේ ක්ලාස් එකට යන්න පුළුවන් නේ. අනේ ෂෝක්නි. රත්නදීප පුතේ අද වැරදිලා ඇඳේ අනිත් පැත්තෙන්වත් නැගිට්ටද? මොන ඇඳේ අනිත් පැත්තෙන් දනේ. මට පොඩ්ඩක් කීයක් කර තියෙනවා නම් දෙන්නකෝ. දෙන්නම්. හොඳ වැඩන්නේ කරන්න යන්නේ. රත්නදීප මේකේ මොන හරි පොත් ටිකක් අරගෙන ගන්නවන මොන හරි කන්න පොඩි දෙයක්වත් අරගෙන සර්ගේ පන්තියට යන්නකෝ. හරි අම්මේ මං යනවා එහෙනම්. හරි ඒකට කමන්නේ. හැබැයි ක්ලාස් යනවයි කියලා උඹ කොහේ හරි වෙන තැනක ගිහිල්ලා මට අහුවෙයන්කෝ. පිස්සු දම්මේ මං කොහෙවත් යන්නේ නැහැ මං යනවා. පුදුමයි මේ ළමයාට මෙහෙම හරි වැඩක් කරන්න හිතුණා. ගෙදරදීදි වැඩක් කරන්නේ නැහැ, ඉස්කෝලේ ගියාම වැඩක් කරන්නේ නැහනේ. එහෙම මෙහෙම වැඩක් කරන්න හිතුණමයි. අඩි මොකෝ බං මේ කට්ටිය නිකන් මූණෙල්ලන් ඉන්නේ. මූණෙල්ලන් ඉන්නේ තමා. මොකද බං මෙච්චර වෙලා ගියේ? අම්මට ෂේප්මන්ට් එකක් දාලා එන්න එන වෙලාවක් ගියා බං. ඒකයි. දන්නවනේ ඉතින් අපේ අම්මා ඉස්කෝලේ මිස් කියලා ලේසියෙන් අන්දන්න බෑ. දන්නවනේ එක දවසකුත් මෙහෙම අන්දන්න කියලා කාපෝ කෑම. ඔව් ඒක කියන්න මතක් කරන්න එපා. හරි ඒක නෙමෙයි. දැන් කට්ටිය කොහෙද ඉතින් නාන්න යන්නේ? මේකයි මචං. නානවනම් සුපි පොට් එකක් තියෙනවා. මොකද කියන්නේ යමන්ද? කොහෙද සුරංග මේ දවස්වල එහෙම නාන්න පොට් එකක් තියෙන්නේ? හැමතැනම වතුර හිඳිලා කකුලේ දනිස්ස ගන්නනේ වතුර තියෙන්නේ. ඇයි බං හන්දියට ගියාට පස්සේ මොකද කියලා උනේ පාරෙන් අනිත් පැත්තට හරනට පස්සේ පොඩි අතුරු පාරක් හම්බ වෙන්නේ. අන්නේ අතුරු පාර දිගේ ගියාට පස්සේ හම්බෙන්නේ පත ඇලක් බං. ඒ ඇල සුපිරීනේ. අඩේ සුරංග මොකද කියලා උනේ මාවත නම් හරි. ඒත් බං මොකද්ද බං අර අතුරු පාර? මට මතක නෑනේ. ඇයි උඹට මතක නැද්ද? අර උඹ එක දවසක් ඥානවතී නැන්දගේ වත්තට පැනලා කේල් කනක් කපාගෙන දුවන් එද්දි මේ පාරේ පත බෑවුනේ. අන්නේ පාරනේ බං. හරි ඉතින් එදා ඉතින් පොඩ්ඩක් කකුල්වල ඉස්සලා ගියා. ඒකට ඉතින් මොකෝ ඉතින් ඌක මේ කොහොම හරි කෙහෙල් කන මං ගෙනාවානේ. ඒකනේ වෙන්න ඕනේ. අම්බෝ. ඒකෙන් පස්සේනේ බං ওই පාරට හරියට නමක් කටුනේ. කවුද හොරා පාර කියලා. හරි යනවනම් යමන් බං ඉක්මනට. නැත්තම් මෙතන ඉඳලා මාට්ටුනොත් තව කෙලියක්. ඉක්මනට යමන්. ඔව් සුරංගේ මල කෙලියක් වෙන්නේ මෙතන ඉඳලා මාට්ටුනොත් නම්. යමන් ඉක්මනට යමන් ඔය කියන තැන මොකද්ද කියලා බලන්න. අඩේ මේ පොඩි දෙයක් කියන්න තියෙනවා. මං උදේට කාලා ආවේ නෑනේ බං. අපිලා කඩේට යමන්ද? අපිලා අයියා කඩේ. අපිලා අයියා කඩේට කියලා මොනාරි කාලෙන් බං බඩගිනි. ඔව් දැන් කකා ඉන්න තමයි වෙලාව තියෙන්නේ. යමන් බං ඉක්මනට කන්න ඕනේ නෑ. අනේ මේ මගුලක් කතා නොකර ඉදවම් බං මට බඩගිනි. හරි යමන්කෝ මටත් පොඩ්ඩක් බඩගිනි තමා. මටත් උදේට කඩේට කා ගන්න බැරි වුණා. යමන්කෝ එහෙනම්. එතකොට මෙතන එකෙක්ට හරි සල්ලි තියනවද කියපන්කෝ කෑම එකක් කඩෙන් ගන්න. හරි මම සල්ලි ටිකක් ඉල්ලන් ආවා බං. අද දේවක සර්ගේ පන්තිනේ. සර්ගේ පන්ති යනවා කියලා මම මේ පොත් වගේක් ගන්න ඕනේ කියලා පොඩ්ඩක් සල්ලි ටිකක් ඉල්ලන් ආවා. ඒකෙන් යමන්කෝ මොනවා හරි කාලා එන්න. හරි එහෙනම් යමන්කෝ මොනවා හරි කාලා එන්න එන. මේ ගරුක කොල්ලෝ සුරංග කොල්ලෝ උඹලා දෙන්නත් ඒක බීලා ඉවරද? නෑ අපිලා අයියේ තාම බීලා ඉවර නෑ. අපිලා අයියේ කොහොමද ඉතින් මේ දවස් ටිකේ බිස්නස් එහෙම? අනේ මන්ද කොල්ලෝ හැඳි ගෑවිලා වගේ ගිහිල්ලා තියෙන්නේ. දවස් 7ක් කඩේ වහලා දීප්පයි කියලා සෙනග වෙන කඩවල වලට යන්න අරගෙන. ඉවරයි ඈ. මන් දන්නේ දැන් ආයෙත් පොඩ්ඩක් කඩේ අරගෙන පොඩ්ඩක් ඉතින් බිස්නස් යනවා. ඒක හැබැයි ඉතින් මදි බං. ආයෙත් යන්න ගත්තොත් තමයි ඉතින්. අපිලා අයියා බය වෙන්න එපා. අපි සෙට් එක එකතුලා ඕක ආයෙත් හදලා දෙන්නම්කෝ අයියාට. නැද්ද බං? අනිවා හොඳේ ඈ. මේ ඒක නෙමේ අරුන් දෙන්න මොකෝ බං ආපු වෙලාවෙ ඉඳන් තේක බිව්වම අර මුල්ලකට වෙලා ගෑණී මිනිහයි වගේ හින වෙලාවත් තිස්සේ මොනවාද බං අච්චර අර කතා කරන්නේ. මේ මාටියෝ අරුන් දෙන්නට ඔච්චර කන්න බොන්න එපා කියපන් බං. අපේ අම්මා දුන්නේ මේ ඕන්න පොඩි මුරුක්කු පැකට් එකක් කාපන් කියලා ගානක්. ওই ගානෙන් ඔච්චර කෑවට පස්සේ ඉතුරු සල්ලි ටික ගිහිල්ලා දෙන්නේ මං උඹවද? හරි බං චුට්ටක් ඉතින් කෑවා තමයි ඉතින් කොල්ලෝනේ ඉතින් පොඩ්ඩක් අතපය දිගහැරලා කන්න ඕනේ. ඔව් උඹලා අතපය දිගහැරලා කාපන්. මං ගෙදර ගිහිල්ලා අම්මාගෙන් අතපය දිගහැරලා ගුටි කන්න ඕනේ. අපෝ හරි බං යමන් නැත්තම් පරක්කු වෙනවා. බං මාටින් කොල්ලෝ උඹලට මොනවද බං ඔච්චර ගෑණී මිනිහයි වගේ ආපු වෙලාවෙ ඉඳන් කතා කරන්න තියෙන්නේ?
නෑ අපිලා අයියේ මුකුත් කතා කරන්න දෙයක් නෑ නිකන් ඔය අපි දෙන්න ඔය ආගිය තොරතුරු වගේ කතා බහ කර කර හිටියා. අපිලා අයියේ ගාන කීයද? ගාන එකතු කරලා බැලුවම වඩේ පොයි ඔක්කොම රුපියල් 800ක් විතර දීපන්කෝ. මොකක් රුපියල් 800ක්? ඔව් බං ඔබලා හතර දෙනාට මේ තේ 4යි. ඊට පස්සේ රෝල්ස් 4යි. හැලප 3යි. වඩේ 4යි. තව මොනවාද? තව කිරි ටොපි 4කුත් ගත්තා. අන්න අර යකා ඔරෙන්ජ් ජුදුස් කෑලි 5ක් විතර දාගත්තා. ඔය ඔක්කොගේම ගණන් ටික එකතු කරලා බලුවොත් රුපියල් 800ක් විතර එනවා. මොකක් 800ක්? අඩේ රත්නදීප මේ සල්ලි ටික ගනින් බලන්න මේ 800 දෙන්න දැන් දීලා දාන්න එපේ. ගොමුරු මංගාව රුපියල් 800ක් නෑ යකෝ රුපියල් 500ක් තියෙන්නේ. මොකක් මගුලක් කතා කරන්න එපා යකෝ ඉක්මනට සල්ලි ටික ගනින් යකෝ නැත්තම් අද මුගෙන් ගුටි කාලා මෙතනින් යන්න වෙන්නේ. ඇයි උඹ හිතනද සාක්කුවට අත දැම්ම ගමන් සල්ලි මතුවෙ ඉන්න මගේ සාක්කුවේ මක් කරේ සල්ලි උල්පතක් තියෙනවයි කියලා. මොකද බං කතා බහ කර කර ඉන්නේ ඉක්මනට දීපන් මං අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්න. බල සල්ලි ටික තියලා දීපන්කො මෙතනින්. අඩේ මාටියෝ මොකද බං කරන්නේ රත්නදීපට සල්ලි ටික ගන්න කියපන්කෝ. ආඩේ සුරංග මුගව රුපියල් 500 ඉල බන් තියෙන්නේ. මල මගුලයි වෙන්නේ. දැන් ඉතින් අපිලා අයියාගෙන් කන බලා ගන්න තමයි වෙන්නේ ඈ. දන්නවනේ ඉතින් මිනිස්සයාගේ හැටි. මීට කලින් අපි පොළු තියලා තියෙන නිසා ඒ පොළු ඇරියස් එකත් එක්කම කවර් කරගනියේ. මොකද කරන්නේ? හරියට හරි මට අදහසක් ආවා. බලපංකෝ අර ඉන්නේ කවුද කියලා. යකෝ ඒ දේවක සර්නේ ඉන්නේ. වැඩේ අතේ මාට්ටු වෙන්නේ යකෝ යන්නේ. දැන් නම් මෙතනින් පැනගමු. අපෝ උඹ කටයි පිටිපස්ස පැත්තයි වහන් ඉඳපංකෝ මං බලපංකෝ ගහන ගේම් එක කොහොමද කියලා. දේවක සර් good morning ඉතින්. good morning මාටින් කොල්ලෝ. මොකෝ මේ අපිලා අයියා කඩේට වෙලා කරන්නේ. නෑ සර් අපි මෙතනින් කන්න ආවා. අපි ගාව සල්ලි තිබ්බා. ඒ වුණාට අපි තියෙන සල්ලි වලින් මේක ගෙවන්න බෑ වගේයි සර්. සර්ට පුළුවන් ද මේක ගෙවන්න? අවුලක් නෑ කොල්ලෝ. බල ඵලයල්ලකෝ මං ගාන ගෙවන්න. අඩේ thank you දේවක සර්. හරි කොල්ලනේ එහෙනම් යමල්ලා. දීවක සර් එන කාලෙකට පස්සේනේ මගේ කඩේ පැත්තේ මේ ආවේ. ඔව් අපිලා අයියේ එන කාලෙකට පස්සේ මේ වා කඩේ පැත්තේ ඉන්නේ. ඒක නෙමෙයි අපිලා අයියේ මට තේ එකක් දාන්න පුළුවන්ද? ඉන්න සර් පොඩ්ඩක් ඉන්න මං අරන් එන්නම්. දීවක සර් මෙතන හිටපු සුරංගයි මාටිනෝ මේ කොල්ලෝ සෙට් එක කොහෙද ගියේ? ඒ කොල්ලෝ සෙට් එකද? කොල්ලෝ සෙට් එක ගියා මේ පන්ති යනවයි කියලා. මට සල්ලි ටික ගෙවන්නේ කියලා කිව්වා. අපිලා අයියේ ගාන කීයද? ගානද දේවක සර් උන් කාපු ඒවා නම් 800යි. ඊට කලින් කාපු ඒවත් එක්ක එකතු කරොත් රුපියල් 2000ක් විතර දෙන්න තියෙනවා. 2000ම දෙන්න වෙනවා හැබැයි ඈ. මොකක් රුපියල් 2000 මේ අපිලා අයියේ පිස්සු කතා කරන්න එපා. මම මංගාව තියෙන රුපියල් මේ 450යි. ඔය 450න් මේ මට දැන් මේ ටවුන් එකට කියලා බඩුවක් ගන්නත් තියෙනවා. අපිලා අයියේ විකාර කියවන්න එපා ඉඳගෙන. සර් මට ඒ කතන්දර වැඩක් නේ. මට මෙතනින් යනකොට සල්ලි ටික තියලා යන්න. නැත්තම් මං ගම්වටේම කී යනවා සර් සල්ලි දුන්නේ නැහැ. රුපියල් 2000ක් ණයට කාලා ගියා කියලා. මේක අපිලක රට දෙයක්ෝ. මාටියව හම්බයන්කෝ ඉස්කෝලේදී මම බලා ගන්නම් ඕකට. කාන්ති ටීචර් ගෙදර ඉන්නවද? කවුද අප මේ වෙලාවේ කෑ ගහන්නේ? කවුද? මම දේවක සර් කතා කරන්නේ මිස්. ඉන්න සර් පොඩ්ඩක් ඉන්න මං දොර අරින්න. මොකෝ දේවක සර් නිකන් කේන්ති ගිහිල්ලා වගේ ඉන්නේ. කේන්ති ගිහිල්ලා නෑ කාන්ති ටීචර්. පොඩි පණිවිඩයක් දීලා යන්න ආවේ. ඒ මොකද්ද දේවක සර් පණිවිඩේ? නෑ ඔයාගේ පුතායි සුරංගයි මාරිනෝයි ගරුකයි 4 කට්ටුවම එකතුලා මට සුපිරි ආතල් ටිකක් දුන්නේ. රුපියල් 2000ක් විතර මගෙන් ඉවරයි. මොකද්ද දේවක සර් ඒ කතාවේ තේරුම? කට්ටිය සර්ගේ පන්ති යනවයි කියලානේ පිටත් උනේ. මොන පන්තිද කාන්ති ටීචර්? ඒගොල්ලන් මගේ පන්ති ආවේ නෑ අද. මේගොල්ලන් වෙන කොහේ හරි යන්නේ නැත්තේ. අපිලා අයියේ කඩේදී මට මාටින් කියන එක ආවම වුණානේ. උන් කට්ටියම හිටියා. උන් කට්ටියම කිව්වා මට මේ සල්ලි ටික ගියවපන් පොඩි ගාණක් මදිවල තිබ්බේ කියලා. ඉතින් මත් ඒක බොන්නේ එතනින් ඉඳගත්තට පස්සේ අපිලා අයියා ආවා. අපිලා අයියා ඊට සල්ලි ඉල්ලුවා. සල්ලි ඉල්ලුවාට මං ගාණ ඇහුවා. ගාණ ඇහුවට සීයා කිව්වා රුපියල් 2000ක් දෙන්න ඕන නැත්නම් මෙතනින් එහාට යන්න බෑ කියලා. උන් 800ක විතර කාලා කලින් ඒවත් එක්ක එකතු කරලා ගත්තම 2000ක්ලු. ඉතින් මං ගාව තිබුණ සීසතම ඌර්ලා ඔන්න අපිලා අයියාට දීලා ආවා. හරි ඒ කියලා මං ආවේ. මං යනවා. රත්නදීප එතකොට මේ ක්ලාස් ගිහිල්ලා නැන්ද? එතකොට මේ මූසලයා කොහෙද දන්නේ ගිහිල්ලා තියෙන්නේ? ඉස්සෙල්ලාම ඕකව හොයලා ඉන්න ඕනේ කොහෙද ගියේ කියලා. ඔව් කාන්ති ටීචර් අපි යංගෝ එහෙනම් කට්ටිය අර වෙල පැත්තට යනවා දැක්කේ. වෙල ගාව ඉන්නවනේ සුමනිගෙන් අහගමු කොහෙද ගියේ කියලා.
යංගෝ දේවක සර් මුන් අද මං හොයා ගත්තොත් නම් අද හැම ගහලා තමයි නවතින්නේ ඈ. සුමනේ ආනේ දේවකස මොකෝ මේ පැත්තේ ආවේ? නෑ සුමනේ පොඩි පණිවිඩයක් දැනගන්නේ කියලා ආවි. ඊ මොකද්ද දේවකස මේ පණිවිඩයක් දැනගන්න ඕනී කියලා කිව්වේ? නෑ සුමනේ මට මේ දැනගන්න ඕනේ අපේ මේ කාන්ති ටීචර්ගේ පුතා රත්නදීප ඔබ දන්නවනේ. එයා මේ හරිය අද කැරකුණාද කියලා දැනගන්න ඕනේ පොඩ්ඩක්. ඔව් රත්නදීප කියන එක්කෙනා මේ පැත්තේ කැරක්ටර් කිටියා. ඌ විතරක් නෙමෙයි සුරංග මාටින් ගරුක සෙට් එක මේ හරිය කැරක්ටර් කිටියා. මං ඇහුවා උඹලා කොහෙද යන්නේ කියලා. අර ඇලේ නාන්න යනවා කියලා අර මාටින් කියන එකා කිව්වේ. සුමනේ මල්ලියේ කොහෙද ඇලේ නාන්න යන කතාවක් කිව්වේ මොන ඇලේද? ඇයි කාන්ති මිස් අර මොකද බං මුනේ මාවත දිගේ ගියාට පස්සේ අර කවුදෝරා පාරට හැරෙන්න තියෙන්නේ. ඒ කවුදෝරා පාර යටටම ගියාට පස්සේ ඇලක් හම්බෙන්නේ අන්නේ ඇලේ නාන්න යනවා කියලා තමයි කට්ටිය මට කිව්වේ. ඇයි සර් මගෙන් මේක ප්‍රශ්න කරේ මොකක් කර කේස් එකක්ද? නෑ බං කීස් එකක් නෑ. මම උඹ පස්සේ හම්බෙන්න එන්නම්කෝ. අවුලක් නෑ මචං එහෙනම් යන්නම්. හරි දේවකස එහෙනම් පරිස්සමෙන් යන්නකෝ. බලන්නකො දේවක සර් මූ කරලා තියෙන කැත වැඩේ. සර්ගේ පන්ති එනවයි කියලා පන්ති කට් කරලා අර ඇලේ නාන්න ගිහිල්ලා නේ. ඉඳපන්කෝ අර මාටින් කියන එකයි සුරංග කියන එකයි ගරුක කියන එකට හොඳ දෙයින් දෙකක් කරලා ගන්න. උන්ගේ ගෙවල් වල කට්ටියටත් ගිහිල්ලා කියන්න ඕනේ. මම ගිහිල්ලා ගැහුවත් හරි නෑනේ. මම රත්නදීප ගැන බලාගන්නම්කෝ. අනිත් ගෙවල් වල කට්ටියටත් ගිහිල්ලා කියන්න ඕනේ උන්ගේ පුතුන්ගේ වැඩ. සර් දැන් ගෙදර යන්න අවුලක් නෑ. මං කට්ටිය ගැන බලා ගන්න. නෑ කාන්ති මිස් මට යන්න ඕනේ. මට පොඩි දෙයක් කතා කරගන්නත් තියෙනවා කට්ටියත් එක්ක සල්ලි ගෙවන්න එක් ගැන. මාත් එන්නම්කෝ. හරි යංගෝ දේවක සර් කට්ටිය ආද අතටම අල්ල ගන්න ඕනේ. අඩේ මාටියෝ සුපිරි වතුර පාර ඈ. අඩෝ සිරාවට බං ඇඟම කූල් වෙලා යනවා පට්ට චූර්ණ එකක් ඈ. හරි බං ඉක්මනට නාගියාගෙන යමන් යන්න ගෙදර. නැත්තම් ගෙදරට යන්න පරක් වුණත් වැඩේ අතේ මාට්ටු වෙනවා. අම්බෝ ඔව් අපේ අම්මට මාට්ටු නොන්නම් ගෙදර ගිහිල්ලත් ඉවරයි. මොකෝ බං එකපාර නිකන් පිට්ටු ඉරුණා වගේ කට ලොක්කුනේ. කටත් අරගෙන මොකද්ද ඔය කරන්නේ? පිට්ටු නෙමෙයකෝ පිට්ටු මණි පිට්ටු ඔක්කොමත් එක්කම හම්බෙන්න යන්නේ. අනිත් පැත්ත හරියන්කෝ පොඩ්ඩක්. ඇයි බං මොකෝ සීන් එක? ගරුක පුතේ අමතර පන්ති තියෙන මේ ඇලේද දන්නේ නේ. මාටි ගෙදරින් යනවයි කියලා මේ කොහෙද ආවේ? හොඳ වෙලාවට මේ අපේ කාන්ති ටීචර් අපිට කතා කරේ. නැත්තම් අපි මෙහෙම එකක් දන්නේ නෑනේ. බොලව මං හම්බෙන්නේ ඉදී. උපයල් 100යි 200යි කිව්වනේ ගෙවන්න තියෙන්නේ. 2000ක් විතර ගෙවන්න තිබ්බා. දැන් ඒ 2000ත් මට දීපන් කොහොමද? අද නම් ගුටි කාලවත් නවතින්න වෙන්නේ නැහැ කොල්ලෝ. දේවක සරුත් ඇවිල්ලා තියෙන්නේ. මොකද කරන්නේ? අඩේ ඉතින් මොනා කරන්නද ඉතින් දැන් ගොඩට ගිහලා කුටි කන්න තමයි තියෙන්නේ ඉතින්. අඩේ ඇයි බං අපිට මෙහෙම වෙන්නේ? අනේ මන්ද බං කවුද මේ කිව්වේ කියපන්කෝ දැන් අපි මෙහි යනවයි කියලා දන්නේ අපි 4 දෙනා විතරයිනේ. ආඩි මට අමතක වෙලා සුමනි මාමට කියුණානේ බං අපි මේ එනවයි කියලා. මුගේ අම්මට උගක් ආදරේ වෙන්නේ මොකද්ද යකෝ මේ කරලා තියෙන්නේ? ගස් බල්ලා තෝදයකෝ කියලා තියෙන මේ නාන්නෙනවයි කියලා. ඉඳපන් අද තොට දෙන්නම්. මුට ගහන්න නෙමෙයි ඕනේ බල්ලා. මුට මම කියන්නේ දැන් ඉතින් ගොඩට ගිහිල්ලා අපිට කන්න වෙනවනේ. කමන්නේ. ඉස්සර මුට දෙකක් කනලා යමන්. ඔව් ඉඳපන්කෝ. ඒයි බෝලා උතන ගහ ගන්නතු ගොඩට වරෙල්ලා. තොපිලාට අද කොහොමත් ගුටි කන්න වෙනවනේ වරින්. ඔව් රතන්දීප වරෙන් ගොඩ එදා වේවැල කැඩෙන්න ගැහුවගේ අද නම් වේවැලක් කැඩෙන්න ගහන්නේ. අර මාර කෝටුවක් තියෙනවා ඒක කැඩෙන්න ගහන්නේ. වරෙන් ගොඩ. අඩෝ අද නම් අපි ඉවරයි බං.